අයියෝ කෙලියනේ තාපෙට. දැන් ඉතින් මම ගෙදර වැඩ සේරම කරන්න එපැයි. මේ මලින් නිසා තමයි මේ සේරම. පාඩුවේ හිටපු මට බලපංගු කරපු වැඩේ. මදයි පඹයට ගහන්න ගෙනාව තෙල් පාර කෙලියනේ මට. දැන් ඉතින් මැෂිම වගේ ගෙදර වැඩ තමයි මට කරන්න වෙන්නේ. අසයි තොට තෝ මටනේ තෙල් ගහන්න හැදුවේ. දැන් ඉතින් තෝ වැඩ කර ඉඳපන් ගෙදර ඉතින්. දැන් ඉතින් පලපංකො දරත් ගෙදර සේරම වැඩ කරන්න වෙන්නේ මට තමා. පලපන් දර පලපං පලපන් දර පලපං පරපං දල පලපං. ගුරුන් වහන්සේගේ තෙල තමයි තෙල. මට දැන් කෙලියට වැඩ. වලනුත් හෝදපංකො දැන්. යසයි හොඳට වැඩ කරපන් දැන්. අනේ අයියේ යසයි යසයි ලල්ලලල ගුරුන් වහන්සේගේ තෙල තමයි තෙල. දැන් කරපංකො වැඩ. මේ තෙලක් නිසා තමයි මේ සේරම. තෙල මේ වැඩ කෙලියට වැඩ කරපං. අම්ම පොය පඹේ මට අහුනොත් මම ඕකා හත්තලා මේ වලනුත් හොදලා දරත් පලලනේ. කවුද බොල මේව කරලා තියෙන්නේ? ඒ මදිවල ඉස්සරහා මිදුලත් අතු කාලා. හත්තලා මේ රෙදිත් හොදලා. ඇහත්තලා මේ අම්මල්ල වැඩ කරලා තියන්නේ කවුද කියලා. ඉක්මනට අම්මට කියන්න ඕනේ අයියේ තමයි වැඩ කරේ කියලා. අම්මේ ඔයා අයියා වැඩ කරලා තියෙන්නේ. එදා දීපුතලා අයියා ගෑඟට වැදිලා අයියා තමයි හැමදේම කරන්නේ. එහෙමද පුතේ? ඒකත් හොඳයි පුතේ. මට දැන් වැඩ කරන්න ඕනේ නැහැ. අයියම කරાવી. අම්මෝ මේ දවස් ටිකේ වැඩ කරලත් මහන්සි. යන්න ඕනේ කඩේ පැත්තටවත් ගිහිල්ලා එන්න. තලා මේ අර තෙල ගෙනියන්න ආපු කොල්ලනේ මේ ඉන්නේ. පොරට වැඩේ හරි ගිහිල්ලා වගේ මට පේන්නේ. මගේ තෙල් කොහොමත් හොඳයිනේ. කතා කරලා බලමු. කොළුවෝ කොහෙද මේ යන්නේ? මොකද ඉතින් පඹේ දැන් දිගටම වැඩ වෙන්නේ නැති ගෙදරනේ. අහන්න දෙයක් නෑ ඉතින්. මගේ තෙල් කොහොමද කියලා මම දන්න ඕනේ ඉතින්. හරි ගියා තමයි. වැඩේ කෙලවුණානේ ගුරුන් වහන්සේ. අපේ මල්ලිටනේ දුන්නේ තෙලෙහි ඉන්න. ඉතින් බව් තමයිනේ පඹේට ඉන්න ඕන. උඩනේ පඹේ පේන්නේ. ඔව් ඌ තමයි හොඳටම කළේ. මටනේ තෙල ඉස්සේ. මං ඉතින් දැන් දිගටම වැඩ. ඒ මදිවට අපේ මල්ලිත් මට හූ කියනවා. ඒකනේ බම් මං කිව්වේ මගේ තෙල් හොඳයි කියලා. උඹලා වැඩේ ගාගත්තට මට කරන් දෙයක් නැහැ ඉතින්. ඉතින් උඹ ගෙදර හොඳට වැඩ කරනවනේ. ඒකත් හොඳයි නේ බං. දැන් ඉතින් මේව කියලා වැඩක් නෑනේ. දැන් ඉතින් මම යනවා යන්න.
ගුරුනාතර කියලා මට කෙලවන්න දදන්නේ ඕ කියල වැඩක් නෑබන් දැක් අඩු ගාන තොට මාව පේනෙත් නෑනේ ඉඳ පන් තොට මමාද හොඳ පාඩමක් උගන්නන්න ඉඩාතොට අම්බෝ කවුද හත්තලාය මට කෙලියේ කෝ කවුරුත් නෑනේ හත්තලා මේ පමය වෙන්න ඇති අම්මෝ අම්මෝ බුදු අම්මෝ අම්මෝ